කොහොමද පුංචි යාළුවනේ? අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා ස්ටඩි ස්පොට් YouTube නාලිකාවට. අද කතාව තමයි කම්මැලි තනකොළ පෙත්තා. ඔන්න එක දවසක් ලස්සනට ඉර පායලා තිබ්බා. කුඹිහාමි කෙනෙක් උදේ පටන්ම වෙහෙස මහන්සි වෙලා තමන්ගේ ගෙදරට බඩු වදිනවා. ඔන්න ඔහොම ඉන්නකොට තනකොළ පෙත්තෙක් පඳුරක් යට වාඩි වෙලා වයලිනේ වය සින්දු කියනවා. මොනවටද ඔය හැටි මහන්සි වෙනවද? එන්නකො මාත් එක්ක සින්දුවක් කියලා ටිකක් විනෝද වෙන්න. තනකොළ පෙත්තා කුඹියට කිව්වා. අපෝ බෑ, වැහි කාලේ ළඟයි. ඒ නිසා මේ පායන දවස් ටිකේ කෑම හොයලා ගබඩා කරගන්න ඕනේ. කුඹිය කිව්වා. තනකොළ පෙත්තා හයියෙන් hina වුණා. ඔබත් hina වෙවි නැතිව කෑම ටිකක් ගබඩා කරගන්න. කුඹියා එහෙම කිව්වාම තනකොළ පෙත්තයි ගණන් නොගෙන හයියෙන් ආයෙම hina වෙවි තමන්ගේ වයලීනේ වාදනය කරන්න පටන් ගත්තා. දන්නවද පුංචි දුවේ පුතේ මොනවද වුනේ කියලා? ඔන්න දවස් 2-3කින් පස්සේ වැහි කාලේ පටන් ගත්තා. කුඹියා පහුගිය දවස්වල මහන්සි වෙලා රැස් කරගත්තු කෑම කමින් බොමින් තම නිවස තුළට වෙලා සතුටින් ජීවත් වුණා. එකමත් එක දවසක හැන්දෑවක කවුද දොරට තට්ටු කරන හඬක් කුඹියට ඇහුණා. කුඹියා දොර ඇරලා බැලුවා කවුද කියලා. මෙන්න අර එක දවසක් වයලිනේ වය හිටපු තනකොළ පෙත්තා හොඳටම සීතලේ ගැහි ඇවිත් කැමටි යමක් ඉල්ලනවා. පුළුවන් කාලෙදී යමක් හරි හම්බ කරගන්න කියලා මම දුන්නු අවවාදය ඔබ පිළිගත්තේ නැහැ. එහෙම අයට උදව් කරන්න මං කැමති නැහැ. කුඹිහාමි එසේ කිය තමන්ගේ නිවසේ දොර වහගත්තා. දැක්ක නේද පුංචි යාළුවනේ? කම්මැලි වෙලා විනෝද වෙවි විතරක් හිටියාම අමාරු කාලෙදී අපි තනි වෙනවා. ඒ නිසා මගේ පුංචි යාළුවෝ නම් එහෙම නෑ නේද? හොඳට පාඩම් කරලා එක්සෑම් කාලෙත් සතුටින් එක්සෑම් ලියනවා නේද? මගේ හොඳ පුංචි පැටව ටික. මම මේ වගේම ලස්සන වටින කතන්දරයක් අරගෙන ඊළඟ සතියේ එනකම් මම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔයගොල්ලන්ගේ අදහස් යටින් කමෙන්ට් කරන්න. මම අදට ගිහින් එන්නම්.